Welcome to 369 campus. අපි බලමු කොහොමද 369 campus එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න කියලා සහ කෝස් එකක් ෆලෝ කරන්න කියලා. ඔයාලා කෝස් එක ෆලෝ කරන්න කලින් මුලටම 369 campus එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕනේ. බලමු කොහොමද රෙජිස්ට්‍රේෂන් process එක වෙන්නේ කියලා. 369campus.asia කියන වෙබ්සයිට් එකට ආවිල්ලා දකුණු පැත්තේ කෙළවරේ තියෙන login කියලා බටන් එකක් අන්න ඒක ක්ලික් කරන්න. ඔයා මේ වෙනකොට ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා ඔයාලට login වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ස්ටුඩන්ට් කෙනෙක් විතර රෙජිස්ටර් වෙන්න මෙන්න මේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ජෙනරල් ඉන්ෆර්මේෂන් ටික තමයි රික්වෙස්ට් කරන්නේ. ඒ විස්තර ටික දීලා පහළ තියෙන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාගේ ඉන්ෆර්මේෂන් ටික අප්ඩේට් කරලා ඩබල් චෙක් කරන්න ඔයා දීපු විස්තර ටික හරියද කියලා. ඊට පස්සේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ආවා එමත් ඔයාගේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් වෙලා හෝම් පේජ් එක රීඩිරෙක්ට් වෙනවත් එක්කම ඔයාගේ ඊමේල් එකට අප්ඩේට් වෙයි ඊමේල් එක. ඔයාගේ ඉන්බොක්ස් එකේ ඊමේල් එක පෙන්වන්න නැත්නම් ඔයා ස්පෑම් ෆෝල්ඩර් එකට ගිහලා චෙක් කරන්න. ඔයාට 369 campus එකේ ඊමේල් එකක් මේ වෙනකොට ඇවිල්ලා ඇති. Please activate your account. 369 campus student account එක activate කරගන්න process එක තමයි මෙතනින් මට කරගන්න තියෙන්නේ. පාට කැමති නම් මෙතන report and not spam කරන්න, report not spam කරන්න, white label කරගන්න පුළුවන් එතකොට මේ email එක. ඊට පස්සේ මම මෙතන activate your account කියන බටන් එක ක්ලික් කරනවා. ඒ process එකත් එක්ක මගේ student account එක මේකට activate වෙලා තියෙන්නේ. මගේ student profile එකට log වෙන්න මම registration process එකේදී දීපු email එකයි password එකයි apply කරලා login කියන බටන් එක ක්ලික් කරා. right මෙන්න මේ විදිහට මගේ student profile එකට log වෙන්න chance එක හම්බුණා. එතනදි මගේ student ID එක විදිහට මට අප්ඩේට් වෙලා තියෙනවා STU 2025 1025 කියන නම්බර් එක. මේක තමයි මගේ student registration number එක වෙන්නේ. ඊට පස්සේ මට අවශ්‍ය පාඨමාලා චෙක් අවුට් කරගන්න කොහොමද කියලා මම ඊළඟ ස්ටෙප් එකේදී ඔයාලට කියලා දෙන්නම්.